Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් වෙසක් කාලෙත් ආවා. අපි දැන් මේ වෙසක් කූඩු හදන ගමන් තමයි ඉන්නේ. ඉතින් අද අපේ ගෙදර ඉන්නවා මමයි හස්බන්ඩුයි. අම්මත් ආවා, නංගි ඉන්නවා, නංගිගේ යාළුවෙකුත් ආවා. ඉතින් අපි උදේවරුේ ගියා අපේ ආච්චි බලන්න කොට්ටාවට. එයාව බලලා ඇවිල්ලා තමයි අපි කූඩු හදන්න පටන් ගත්තේ. ඉතින් මේ හරියටම වෙසක් දවස කලින් කූඩු හදලා තියන්න බැරි වුණා. අපි හිතුවා කමක් නැහැ ටයිම් එක තියෙන වෙලාවට හදමු කියලා. දැන් අපි මේ ආයි යනවා සවුකොළ ටිකක් මදි වෙලා ඒ ටික ගන්න. ඉතින් ඔයාලගේ වෙසක් දවස් ටික කොහොමද ගෙවුනේ? ඔයාලා හැමෝම සතුටින් ඉන්නව නේද? ඉතින් අම්මයි නංගි ගෙදර හිටපු නිසා බබාව ගෙදර තියලා තමයි අපි දෙන්න ගියේ. මං හිතන්නේ ගොඩ දවසකින් තමයි අපි දෙන්න විතරක් මේ යන්නේ එළියට. ඉතින් මේ පාර අපි කූඩු 3ක් විතරයි හදාගත්තේ. ඒක බැල්කනි එකේ එල්ලන්න කියලා අපි හිතුවා. ඉතින් මේ ඔයගලන්ට පේන්නේ අපේ ගේ ඉස්සරහා ලස්සන බල්බ් වලක් දාලා තියෙනවා. හුළඟත් එක්ක වෙසක් කූඩු වලින් එන සද්දෙට මං හරිම ආසයි. ඉතින් ඒ ආසාවත් ඉෂ්ට කරගන්න ගමන්ම මම බකට් 5ක් ගත්තා ඉස්සරහින් ලස්සනට එල්ලන්න කියලා. ඉතින් අපි 4 දෙනා එකත් පත්තු කරගෙන ලස්සනට එක තැන් වලින් එල්ලගත්තා. මට හිතුණා ඇත්තටම තව බකට් ටිකක් ගත්තා නම් ගොඩක් ලස්සනයි කියලා. ඉතින් දැන් ආයෙ යන්න බැහැනේ. ලබන අවුරුද්දේ එහෙම කරමු කියලා හිතුවා. ඔන්න ඉතින් ඊට පස්සේ අපි හැමෝම පන්සල් ගියා. අපි ගියේ අපේ ගේ ගාවම තියෙන පන්සලට. මොකද අපිට හිතුණා බෙල්ලන්විල එහෙම ගොඩක් සෙනග ඇති කියලා. ඉතින් ඔයාලා දැකපු ලස්සන පහන් කූඩුව ජයවර්ධනපුර කැම්පස් එකේ ස්ටුඩන්ට්ස්ලා හදපු කූඩුවක්. ඔන්න ඉතින් අපි දැන් පන්සලට ආවා. මෙතන නම් ඇත්තටම හිත නිවෙන තැනක්. මම බබා ලැබෙන්න ඉන්න කාලෙත් මේ පන්සලට ඇවිල්ලා තියෙනවා. මේ බෝධිය ගාව ප්‍රාර්ථනා කරලත් තියෙනවා. ඉතින් මේ පන්සලේ ගොඩාක් සෙනග හිටියෙත් නෑ. නිදහසේ අපි වැඳලා ආවා. ඊට පස්සේ ඔන්න අපි හිතුවා පොඩ්ඩක් මාරගම පැත්තට ගිහිල්ලා වෙසක් සැරසිලි ටිකක් බලාගෙනම ගෙදර එමු කියලා. මොකද මහරගම තොරණත් මේ පාර තියෙනවා හැම අවුරුද්දෙම වගේ. ලොකු ට්‍රැෆික් එකක් තිබුණා එතන. සෙනග ගොඩාක් හිටපු නිසා වාහන නවත්තන්නත් බැරි තරම්ම. මේ ඔයාලට ඈතින්ම පේන්නේ ඒ තොරණ. ඉතින් වාහනයත් නවත්තන්න තැනක් තිබුණේ නැති නිසාම අපි වාහනේ යන ගමන්ම මෙන්න මෙහෙම තොරණ ඉතින් බලාගෙන ගියා. ඊට පස්සේ මෙන්න මේ පුංචි සැරසිලි ටිකක් බලාගෙනම අපි ගෙදර එන්න පිටත් වුණා. දන්සල් එහෙමනම් ගොඩක් තිබුණා.
ඔන්න ඉතින් මේ ඊළඟ දවසේ අපේ තාත්තයි අම්මයි නංගි මමයි චූටි බබයි අපි 4-5 දෙනාම ගෝල්ෆේස් පැත්තට යමු කියලා කතා වුණා. මේ දවසේ නම් හස්බන්ඩ් එන්න බැරි වුණා. ඉතින් අපි ටික තාත්තගේ වාහනේ තමයි ගියේ. ඉතින් මේ ඔයාලා දකින්නේ ITC රත්නදීප හොටෙල් එක. ඒකත් හරිම ලස්සනයි. ඉතින් මෙන්න මෙතනින් තමයි අපි එන්ටර් වුණේ. ඇත්තටම එදා ගෝල්ෆේස් එක කානිවල් එකක් වගේ ගොඩාක් සෙනග හිටියා. ඉතින් එක දේවල් තිබුණා. රෝලර් කෝස්ටර් තිබ්බා. බබාලට මේ බම්පින් බලූන්ස් තිබ්බා. වතුරුන් චිල්ලා තිබුණා. 90 ඒ වගේ ගොඩාක් දේවල් මෙතන තිබුණා. අලපෙති එකක් ගන්න. ඒක ඉතින් ඔයාලට පේනවා ඇති ගොඩාක් සෙනඟ කොළඹ පැත්තට යනවා. ඉතින් තාත්තා අපිත් එක්ක ආවේ නැහැ. එයා පොඩ්ඩක් සෙනඟ ඉන්න තැන්වල ඇවිදින්න කැමති කෙනෙක්. ඉතින් ඒක නිසා අපි 3 දෙනයි බබයි විතරයි මෙතනින් බැස්සේ. දැන් ඉතින් අපි තාත්තා මගට එනකන් පයින් ගිහිල්ලා එයා එක්ක ආපහු ගෙදර එන්න පිටත් වුණා. ඉතින් මග දිගට තිබිච්ච සැරසිලි තමයි මේ ඔයාලා දකින්නේ. ඊට පස්සේ අපි බෙල්ලන්විල පන්සලට ආවා. මොකද කලින් දවසේ නංගිට පන්සල් යන්න බැරි වුණා. ඉතින් අපි හිතුවා අද පොඩ්ඩක් තදබදේ අඩු නිසා යමු කියලා. එහෙම හිතුවත් ගොඩාක් සෙනග හිටියා. මොකද බෙල්ලන්විල පන්සල එහා පැත්තේ වෙසක් කලාපයක් තිබුණා. ඉතින් අපි මේ වෙසක් කලාපේ නම් බැලුවේ නැහැ. ඊට පස්සේ අපි ගෙදර එන්න පිටත් වුණා. ඔන්නෝම තමයි ඉතින් අපේ වෙසක් දවස් ටික ගෙවුනේ. ආයිත් ළඟදිම අලුත් වීඩියෝ එකක් අරන් එනකන් thanks for watching. ඔයාලා මගේ වීඩියෝස් බලන්න කැමති නම් මාව subscribe කරලා තියන්න කියලා හතරෙන් මතක් කරනවා.